මගේ මූලාශ්‍රය නම් corporate finance secretary එමිදී එතුමාට කියන්න මූලාශ්‍රය කියන්න කියලා මූලාශ්‍රය. මූලාශ්‍රය කියන්න. You may continue. නායකතුමනි මම පිස්සුවන් අවසන්නේ නැහැ. මම නම කිව්වේ නෑනේ. මම දන්නේ මල පොත බලලාද කිව්වේ කියලා. දැන් මේකේ තියෙන according to the World Bank's regional outlook. Overall South Asian growth is projected to average 6.3 for the full year of 2026. The Q1, the quarter 1 2026 GDP breakdowns for the region's prominent economies indicate the following performance metrics. India, වෙලා යන නිසා GDP growth 7.8 මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා. Q1 එකේ 7.1 තියෙනවා ගිය අවුරුද්දට වඩා. ඊට පස්සේ Sri Lanka has sustained its steady macroeconomic recovery path, showing resilient expansion despite recent localized climate challenges. GDP growth 5.1. 2025 පළවෙනි කාත්තුවේ සිට 26 පළවෙනි කාත්තුවට දාලා තිබෙනවා 5.1ක් growth එක. ඊට පස්සේ අනිත් ඒවා අපිට වඩා හොඳයි කියවනේ. බංග්ලාදේශ සහ පාකිස්තාන තියෙන්නේ සිට 4.1යි වර්ධන. ඊට පස්සේ මොකක්ද කියවනේ ඉන්ෆ්ලේෂන් ගැන. ඉන්ෆ්ලේෂන් ගැන තියෙන්නේ ඒ විදිහට තමයි ගරු කතානායකතුමනි මේ තිබෙන පළවෙච්චා තියෙන වාර්තා තියෙන තාම පළවෙනි කාර්තු විතරයි 26. ඉන්දියාවේ ඉන්ෆ්ලේෂන් එක ජනවරි 2.74යි, පෙබ්‍රුවරි 3.21යි, මාර්තු 3.4යි. ඊට පස්සේ ශ්‍රී ලංකා ජනවරි 2.3යි, පෙබ්‍රුවරි 1.6යි, මාර්තු 2.2යි. The rest of the region, Pakistan and Bangladesh, while experiencing a gradual easing compared to the severe double-digit shocks of previous fiscal years. එනිසා මල පොත තමයි බලන්නේ. දෙක තමයි ගරු කතානායකතුමනි. දෙක තමයි ගරු කතානායක. Come back to you. Honorable Bima Ratnayaka, you wish to be interrupted? ඔබතුමා දෙන්න නැත්තම් මට කතා කරන්න පුළුවන්. එකම දේ මට ඩිස්ටර්බ් කරන්න දෙන්න එපා. Okay, what's your point of order, Honorable Hassan? මගේ මූලාශ්‍රය නම් corporate finance secretary එමිදී එතුමාට කියන්න මූලාශ්‍රය කියන්න කියලා මූලාශ්‍රය. Right. Honorable Bima Ratnayaka, you may continue. නායකතුමනි මම පිස්සුවන් අවසන්නේ නැහැ. මම නම කිව්වේ නෑනේ. ඒ නිසා මම පිස්සු අවසන්නේ. දෙවෙනි කාරණේ ඔබ එක කෙනෙක් කිව්වා මේ මොනවාද මේ මහාන් තත්ත්වකම ගැන උඩඟුකම ගැන තව එකක් කිව්වාලා මොකද උද්දච්චකම ගැන. ඒ කතාව ඔබතුමා බලන්න. එතුමා කියනවා මේ රටේ මහජනතාව පත් කරපු മന്ത്രിවරුන්ට පාපිසි සහ පොල්ලෙලි කියලා. ඒතර මේගොල්ලෝ අර අරාබි නිසොල්ලාසෙන ගෝල්ඩන් කාපට් එකද මේ ගරු කතානායකතුමනි. නෑ මම කියන්න හදන්නේ මේකයි. අපි පිස්සු කලබල වුණාට අපි කලබල වෙන්නේ නෑ. හරිද? මම කියන්න හදන්නේ ගරු කතානායකතුමනි කවුරු කිව්වා වුණත් දැන් තමන් කතාවක් කරනවා මෙතන රටේ උද්දච්චයි කියලා. ඒ ගමන් කියනවා ජනතාවපත් කරලා ආපු മന്ത്രിවරු මම එක හැමදාම මේ 2000ම පාර්ලිමේන්තුවට එදා ඉඳන් මම ඡන්දෙන් එන ඕන മന്ത്രി කෙනෙක්ට මම ගරු කරනවා. තාමර සම්පත් මන්ත්‍රීතුමා නඩු තියෙනවා. නමුත් එතුමා ඉලෙක්ටඩ්. මම එතුමාට කරන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රියෙක් වශයෙන් මට කරන්න පුළුවන් හැමදේම මම කරනවා. හරිද? නඩු තියෙන අය ඉන්නවා. අපි එහෙම ඡන්ද ගාන කීයද මනාප ගානක අපි 7-5කට සලකන්නේ. ඒ නිසා අපි മന്ത്രിවරුන්ට කරු කරන්න දන්නවා. මම ඇමතිකම කරද්දිත් නියෝජ්‍ය ඇමතිකම කරද්දිත් 2004 දී ඕනම පක්ෂයක മന്ത്രി කෙනෙක්ගේ ඇමති කෙනෙක්ගේ ලියුම වෙනම මම ෆයිල් එකක් තියන් හිටියා මම ඒකට උත්තර දෙනවා. ඒ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඉලෙක්ටඩ් ඩාට සලකනවා. ඒගොල්ලෝ ඡන්ද දින්නේ කොහොම වුණත්. දැන් මොකද මෙතන කළේ? අපිට උද්දච්චය කියන මිනිහා කියනවා පත්තලා පාපු മന്ത്രിවරු පොල්ලෙලි සහ පාපිසිලු. මේ ගෝල්ඩන් කාපට්. ඊට පස්සේ කරු කතානායකතුමනි දැන් උදේ අර මොකද්ද මේ පටියක් බඳන් හිටියක් අපි දැක්ක සෙට් එකක්. අපි අහන්න කැමතියි අපිත් බඳින්න ඕන එකක්ද ඒක? නැත්නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කට්ටිය හිරේ ඉන්න නිසා වෙච්ච දෙයක්ද? නැත්නම් දැන් ගලවලා තියන්නේ ඇයි? ගරු කතානායකතුමනි කවුද මේ
ඕව නිසා තමයි අපිට හිතෙන්නේ මේගොල්ලෝ ගැන ඔය විදියට. අපි විපක්ෂයේ ඉඳලා තියෙනවා. අපි മന്ത്രിතුමාලා ඇමතිතුමාලා එක්ක වැඩ කරලා තිබෙනවා. අපි කවදාවත් മന്ത്രിවරයෙක්ගේ අගමැතිවරයෙක්ගේ උපාධි දිහා බලලා හැසිරීම් දිහා බලලා යාලා මෙතන හැල්ලු කළා නෑ. මේ මනෝරෝගයක් තියෙන්නේ. ඔබතුමා ડોක්ටර් කෙනෙක් නිසා කරුණා කළා ක්ලිනික් එකක් දාන්න මේ පාර්ලිමේන්තුවේ මේ ලෙඩුන්ට බේත් දෙන්න. පව් මේගොල්ලෝ. ඒ කියන්නේ මෙයාලට තියෙන ප්‍රශ්නේ මෙයාලට තියෙන ප්‍රශ්නේ මොකක් හරි බොරුවක් කියනවා. කටසද්දයිනේ. ඔබතුමා දැක්කද අද හර්ෂණ ඇමතුමා මෙතෙන්ට එන්නේ නැත්තේ මරා දමනලාද මට උදේ එතුමා කිව්වා. මම දැන් නජිත් මන්ත්‍රීතුමාත් ගියාද මන්ද එතෙන්ට. මම වටකලා ඇමතුමාටත් යන්න කිව්වා. අද උදේ තමයි මරා දමනලාද බන්ධනාගාර නිලධාරීන් රජයේ සේවකයන් බන්ධනාගාර මූලස්ථානට අවසන් ගෞරව සඳහා ගේන්නේ. ඔබතුමා දැක්කන එක බලන් ඉන්න අමාරුයි. සහෝදර නිලධාරී මහත්මීන් කොච්චරම් ඒගොල්ලන් වේදනාවෙන් හැපෙනවද කියලා. ඒකට අවසන් ගෞරව දක්වන තමයි හර්ෂණ ඇමතුමා ගියේ. දැන් මම කියන්නේ මෙයාගේ මේ කතාව ඒකේ බොඩි ලැන්ග්වේජ් එක තමයි බලන්න ඕනේ. 26ක් මරුණාද පස්සේ මොන පාර්ලිමේන්තුවද කියලා කියන්නේ පුදුම සතුටකි. ඔබතුමා මං කියන්නේ බොඩි ලැන්ග්වේජ් එක බලන්න කියලා. එන්න මේ වගේ කට්ටිය මේ. හරිද? ඉතින් ඒ නිසා මම කියන්න කැමති අපිට දෙයියනේ අපි ජනතාව ඉන්නවනේ අපිට සාධාරණ සබුද්ධික විපක්ෂයක් දෙන්න. මේ පිස්සෝ ටික අයින් කරලා.